යාළුවනේ කොහොමද ඔයාලට මේ පේනවනේ මට නම් මේ මල් පෙතින් පේන්න බෑ. ඔයාලට කියන්න අමතක වුණානේ. මගේ නම ආටෙල්. මට දැන් මාස 3යි. මං ඉන්නේ ඩෙන්මාර්ක් වල. මං ඉන්නේ මෙහෙ මගේ අම්මයි තාත්තයි එක්ක. ඉන්නකෝ පෙන්නන්න තාත්තට. මේ ඉන්නේ මගේ තාත්තා. මේ තාත්තයි අම්මයි නම් ශ්‍රී ලංකන්. හැබැයි මම නම් මෙහෙ ලෝකල් කෙනෙක්. ඉන්නකෝ අම්මව පෙන්නන්න. ඔන්න ඉන්නවා අම්මා. ඔය ඉන්නේ අම්මා. අම්මා හැම වෙලාවෙම එන්න කියලා මාව ඇදගෙන යනවානේ. හරි කරදරයක්. අම්මා කියන්නේ හැම වෙලාවෙම මෙයාට හොඳට එක්සයිස් ඕනේ කියලා. හරි කරදරයි යන්නේ. උදේටත් ඇවිදින්න යනවා හවසටත් ඇවිදින්න යනවා. හැබැයි ඉතින් මං කිව්වට අම්මා තමයි මාව වැදන් යන්නේ කියලා මං තමයි අම්මා වැදන් යන්නේ. ඔන්න එහෙනම් බලා ගන්නකෝ. ඔන්න අම්මයන් ඉක්මනට එන්න. අම්මේ ඔන්න එනවා චූටි පපා ටිකා. හැබැයි චූටි කිව්වට යාලා නම් මට වඩා ලොකුයි. මං හිතන්නේ යාලා මට බය වුණාද කොහෙද? මේ කියන්නත් අමතක වුණානේ. අපි මේ යන්නේ දැන් අර එච්සී ඇන්ඩර්සන් කියන කාටුන් කියපු එක්කෙනාගේ මියුසියම් එකයි කිතරයි ගාවින්. ඒ හින්දා මෙතන ටුවරිස්ට්ලා පිරීලා. ඉන්නකෝ මේ අම්මට මතක් කරන්න ඕනේ මට කෑම මොනා හරි දෙන්න කියලා. දෙන්නකෝ අම්මේ කෑම මොනා හරි. මං එන්නේ නෑ හොඳට. අන්න එනවා සුදු නැන්දලා තින්නේ. මෙහෙදී අම්මා හැම වෙලාවෙම කියනවා මෙහි අය වැඩිය කාත් එක්කවත් කතා කරන්නේ නැති වුණාට මාව ගත්ත දවසින් ඉඳන් හැමෝම නැවතිලා කතා කරලා යනවා කියලා. ඔයාලා බලන්නකෝ යාළුවනේ මේ පාරේ තියෙන මේ චූටි පාට ගෙවල්. ලස්සනයි නේද? අපි නම් මේ පාරේ තමා හැමදාම යන්නේ ඇවිදින්න. අපේ ගෙදර තියෙන්නේ මෙතන ඉඳලා විනාඩි 5ක දුරින්. හරිම ළඟයි. ඉතින් අම්මට ඕනේ හැමදාම මට එක්සයිස් කරවන්නනේ. හැමදාම එක්කන් යනවා. එක්කම රවුම යන්නේ හැමදාම. තාත්තත් එහෙමයි යන්නේ. අම්මා විතරක් නෙමෙයි. තාත්තත් යන්නේ හැමදාම එකම රවුම එක්කගෙන. රවුම් ගිහිල්ලා ඊට පස්සේ ගෙදර යනවා. අම්මේ සුවඳක් එනවා. පොට්ටක් ඉන්නකෝ අම්මේ. සුවඳ බලන්න දෙන්නකෝ. ඉන්නකෝ ඉතින් ඔයාලටත් පෙන්නන්න මේ අපි හැමදාම යන පාරේ තියෙන ලස්සන කොටසක්. ලස්සනයි නේද? තාත්තා නම් කියන්නේ මේ හරියෙන් යද්දි අම්මගේ ඇස් වහගෙන එක්කන් යන්න ඕනේ කියලා. තාත්තේ අම්මා දැක්කා ඉවරයි දැන් ඉතින් ඉවරයි. අද ඉතින් තාත්තට කරදර කරයි මල් පොකුරක් කඩෙන් අරන් දෙන කල්ම. තාත්තේ රෙඩිද? ඉන්නකෝ මේ මලක් කලා තාත්තට පොඩි සපෝට් එකක් දෙන්න ඕනේ. කවුරු හරි එනවා වගේ ඇහෙනවා. සුදු නැන්දලා ටිකක්. හිනා වුණා නේද මට නේද හිනා වුණේ. අපි ඉතින් රෝස මලක් කාලා සතුටෙන් ඉන්නව නැන්දේ. නැන්දලාට ඉතින් මේව තේරෙන්නේ නැහැ. ඇති යන්තම් මං හිතන්නේ දැන් නම් මේ ගියපු රවුම ඉවරයි. එන්නකෝ ඔයාලට පෙන්නන්න මේ අම්මගේ මල් ගහ ආපහු. බලන්නකෝ යාළුවනේ ලස්සනයි නේද? හරිම ලොකු මල් පිපිලා තියෙන්නේ. රෝස පාල් වලින් පිරීලා. මේ කාලෙට මේ රෝස මල් හැදෙනවනේ. හැම තැනම රෝස ගස්. එක පාටින් තියෙන රත් පාට, නිල් පාට, අනේ නිල් නැහැ. රතු පාට, සුදු පාට, තැඹිලි පාට. දැන් මම මේ තාත්තව රවුමක් එක්කන් යන්නේ. ඔන්න තාත්තේ එකයි තාත්තේ එකයි ලවුම් එකයි
ලවුන් එකයි ඉවරයි. දැන් නම් අපි කෙතෙට්ට ලං වෙලා ඉන්නේ. ඔයාලත් බලන්නකො මෙතන කොහොමද පේන්නේ කියලා. ලස්සනයි නේද? දැන් නම් කෙතෙට්ට ළඟම ළඟයි. ලොකු තෙයක් අනේ. මගේ කකුලුත් රිතනවා දැන්නා. පොඩ්ඩක් අසනවා. හරි. යන ගමන් අම්මගේ ඇඟට පොඩි ජම්ප් එකක් දාන්න ඕනේ. ඔන්න අම්මේ. ඉන්නකෝ කරන්න. මේ පටියනුත් ඇතගෙන යන්න ඕනේ. මේ කවුද මේ? මේ අතපල පෙටිය මන්ද? මේ බලන්නකෝ අම්මේ. අනේ ලස්සන අක්කා කෙනෙක්. අක්කා කෙනෙක් චෝයි අක්කා කෙනෙක්. චෝයි අම්මේ චෝයි අක්කා කෙනෙක්. එහෙනම් යාළුවනේ බයි බයි.